Hi guys, welcome back to my YouTube channel. මම ඉස්සෙල්ලම මගේ පැල ටිකට වතුර ටිකක් දාලම වැඩ පටන් ගන්න ඕනි කියලා හිතුවා. 2026 අවුරුද්දට මගේ රූම් එක වෙනස් කරන්න ඕනි කියලා හිතුන නිසා මම ඉස්සෙල්ලම කරේ ඒ වගේ වීඩියෝස් ටිකක් බලපු එක. YouTube එකේ සහ Pinterest එකේනොත් මම ideas ටිකක් ගත්තා. මම මේ ගොඩක් වීඩියෝස් වල දැකපු දෙයක් තමයි ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. ඉතින් මම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකක් ඕඩර් කරා. ඒ ටික දැන් ඇවිල්ලා ගොඩක් දවස්. මම අද හදන්නේ මගේ බෙඩ් සයිඩ් එක වෙනස් කරන්න. මම මීට ටික දවසකට කලින් Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන ඒ ටිකත් බිත්තිය අලවගෙන තව මට ඕඩර්ස් වගේක් කලින් ආපු ඒවා තිබුණා. මම ඕඩර් කරපු බෙඩ් ෂීට් වගේක්. ඉතින් අපි බලමු ඒවා මගේ රූම් එකට ගැලපෙයිද කියලා. මේ ෂීට් එක නම් අපේ අම්මි තමයි ඕඩර් කරලා තිබුණේ අර ඉලාස්ටික් එකක් එක්ක තියෙන විදිහට. එතකොට අර අවුල් වෙන ගතිය අඩු වෙන නිසා අපේ අම්මි තමයි ඕඩර් කරලා තියෙන්නේ. මම ඒ පේජ් එකත් පල්ලෙහා කමෙන්ට් එක මෙන්ෂන් කරලා තියන්න. ෂීට් එක ගත්තේ කැන්ඩි වල තියෙන ශ්‍රයානීකෙන්. මේක 2000ක් වගේ තමයි උනේ. 2100ක් හෝ 2000ක්. අපි යන් දස්කල් ඉවර වෙලා බලමු පිටිපස්සේ තියෙන බිත්තියට මොකක්ද අපි කරන්න කියලා.
මම කලින් කිව්වනේ මම Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තේ ඒවා වගේ කලින් ඇලවුවා කියලා. ඉතින් තව එතන නිකන් පාළු ගතියක් වගේ තියෙනවා. ඉතින් මම හිතුවා එතන වෙනස් කරන්න. ඔය රූපෙන් මගේ සිත සලිත වී මේ ගියේ උල්පත වුණා. සැහැල්ලුවෙන් ගෙවූ ජීවිතේට එක රෝස මලක් පරදුනා. ඔබට මං ලං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා. මට ඔයා ලං වුණා නම් සිත පිරේ සුන්දර වෙලා. සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සීනකේ. සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සීනකේ. මම මේ කොළවැල නම් ගත්තේ අපේ ටවුන් එකේ කඩේකින්. මට හදිසිය වැඩිකමටම මම ඒක ගත්තා. නැත්තම් මෙහෙ ප්‍රයිස් එක නම් සාමාන්‍යයෙන් ඔය ඩාලාස් එකේ AliExpress වගේ ඒ වගේ ප්‍රයිස් එකට වඩා නම් වැඩි. ඒ වුණාට මට තියෙන හදිසියෙටම මම ටවුන් එකේ කඩේකින් ගත්තා. ඔයාලට මේ වගේ කොළවැලක් ගන්න ඕන නම් මම දැකලා තියෙනවා TikTok එකේ වගේ නම් අඩු ගානකට ඔයාලට ගන්න පුළුවන්. මම මේ දාපු බල්බ වැල නම් උනේ රුපියල් 60ක් වගේ. ඒකත් ගත්තේ මම ටවුන් එකේ කඩේකින්. මට ඔයා ලං වුණා නම් සිත පිරේ සුන්දර වෙලා. සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සීනකේ. සිතුවේ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සීනකේ. ඔය රූපෙන් මගේ සිත සලිත වී ඉතින් ඔයාලට මගේ රූම් එක ගැන